මොකද කියන්නේ? කොළඹට වෙනසක් අවශ්‍යද නැද්ද? අවශ්‍යයිනේ. අවශ්‍යයි. ඉතින් ඒ වෙනස අපිට ලබා ගන්න අවස්ථාවක් තව දින කිහිපයකින් ලැබෙනවා. ඔබ සියලු දෙනා එකතු වෙලා 2024 මේ රට වෙනස් කරන ගමනක් ආරම්භ කරා. ඇත්තටම ඔබට මතක ඇති මේ ගමන ගැන බලාපොරොත්තු අපි තියන්න පටන් ගත්තේ 2023 මේ මැතිවරණය මුලින් ආපු දවසේ. පළාත් පාලන මැතිවරණේ එන්න තිබ්බේ 2023. නමුත් මොකද්ද වුනේ? ඒ ඡන්ද අයිතිය අපෙන් උදුරගත්තා. ඡන්ද අයිතිය අපෙන් උදුරගත්තා. අපි කැම්පේන් එක පටන් අරගෙන වැඩ කරගෙන යනකොට ජාතික ජනබලවේගය දිනනවා කියලා එවකට ආණ්ඩුව දැක්ක ගමන් ජනාධිපති හිටපු ජනාධිපති මොකද්ද කරේ? මැතිව ඡන්දේ අකුල ගත්තා. අපි ජාතික ජනබලවේගය හැටියට නඩු කියලා ඔබේ ඡන්ද අයිතිය, ඔබේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිතිය තහවුරු කිරීම සඳහා නඩු කියලා තමයි අවුරුදු 2ක් පරක්කු වෙච්ච මේ මැතිවරණය ලබා ගන්න ඒ සටන කරේ. එතකොට මේ කොළඹ නගරයට වෙනසක් ඕනේ කියන ඒ සටන, ඒ අරගලය විශේෂයෙන් මේ ප්‍රදේශයේ මිනිස්සුත් මේ දිස්ත්‍රික්කයේ සියලු දෙනාත් මේ ආරම්භ කරේ අවුරුදු 2කට කලින්. අපිට ඒ ඡන්දය අපෙන් උදුරගත්තට 2024 අපිට ලැබුණු පළවෙනි අවස්ථාව තුල මේ රටේ ජනතාව මේ රට තුල විශාල වෙනසක් ඇති කරා. බලාපොරොත්තු කවුරුත් ඔය බලේ හිටපු ඔය පවුල් ඔය ප්‍රසිද්ධ චරිත කවුරුවත් හිතපු නැති විදියට මේ රටේ ජනතාව ජාතික ජන බලවේගය මත විශ්වාසයක් තබලා අලුත් ගමනක් රටට අලුත් ගමනක් අවශ්‍යයි කියන ඒ තීරණෙත් එක්ක අපිට ජයග්‍රහණ දෙකක් 2024 ලබා ගත්තා. මම හිතන්නේ මැයි 6 2025 ඒ ජයග්‍රාහී ගමනේ තුන්වෙනි ජයග්‍රහණය රටක් හැටියට අපි ලබා ගන්නවා එක ගැන කිසිම සැකයක් නැහැ. අනිවාර්යයෙන්ම කොළඹ නගරය ජාතික ජන බලවේගය දිනවනවා කියන එක ගැන කිසිම සැකයක් නැහැ. ඇයි අපිට මේක අවශ්‍ය? ඔබ දන්නවා මෙතන ඉන්න කාටවත් මේ ජයග්‍රහණය අවශ්‍ය වෙන්නේ ඔවුන්ට මොනවා හරි පුද්ගලික දෙයක් ලබා ගන්න. එහෙම පුද්ගලික දෙයක් ලබා ගන්න නම් මේ වේදිකාවට නැගලා ඇති වැඩක් නැහැ. ඔබ දන්නවා ඒක නෙවෙයි හේතුව. අපිට මේක දිනන්න අවශ්‍ය වෙන්නේ ඔබ වෙනුවෙන් වැඩ කරන්න ඇත්ත උවමනාවක් තියෙනවා අපිට. මේ නගරය වෙනස් කරන්න ඇත්ත උවමනාවක් තියෙනවා. උවමනාවක් විතරක් නෙවෙයි හැකියාවක් තියෙනවා කියන එක අපි දන්නවා. මේ නගරය වෙනස් කරන්න අවශ්‍ය කැපවීමක් අපේ කණ්ඩායමට තියෙනවා. වෙන මොන වේදිකාවක් තුල නැගලාද කාට හරි කියන්න පුළුවන් මේ වේදිකාව තුල හොරු නැහැ කියලා කාටද කියන්න පුළුවන්? වෙන කාටවත් කියන්න බෑ. නමුත් මම අද මේ වේදිකාව මත නැගලා ඉතාමත්ව විශ්වාසයෙන් කියනවා මෙතන හොරු නැහැ. මෙතන ඔබේ මුදල් නාස්ති කරන කවුරුවත් නැහැ. මෙතන ඉන්නේ ඔබ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කරන්න පුළුවන් තරුණ දක්ෂ කණ්ඩායමක්. ඉතින් තව මොනවද මේ නගරයට ඕනේ? මට ඇත්තටම මම මෙතන ඉඳගෙන අහගෙන ඉන්නවා අපේ සමීර සහෝදරයාත් රායි සහෝදරිත් කියනවා කොළඹ නගර සභාවේ ආදායම බිලියන 30ක්. ඒක නිකන් හිතා ගන්නවත් බැරි මුදලක්. බිලියන 30ක ආදායමක් ලබන නගර සභාවකට අයිති ස්ථානයක තමයි මම මේ ඉන්නේ. ඒ පාලනයට යටත් ස්ථානයක තමයි මම ඉන්නේ. සමීර සහෝදරයා මට කියනවා අර ෆ්ලැට් වල ලයිට් දැම්මේ අපි. එතකොට නගර සභාවෙන් මොනවද කරේ? ඔය බිලියන 30ක් තියෙන නගර සභාව. එතකොට මම ඇහුවා සහෝදරයා කොහොමද මේ
මේ ෆ්ලැට් වල ඉන්න මිනිස්සුන්ගේ කුණු එකතු කරන්න ක්‍රමවේදයක් මොකක් හරි සැලැස්මක් තියනවාද කියලා. එතකොට අපේ සහෝදරයා ඉඳන් කියනවා ට්‍රැක්ටර් එක එනවා කුණු කියලා කෑ ගහනවා. එතකොට ෆ්ලැට් වල ඉඳන් කුණු උස්සගෙන දුවගෙන එන්න ඕනේ. ඉතින් මම අතන ඉඳන් දුවගෙන එනකොට එනකන් ට්‍රැක්ටර් එක ඉන්නවද බලාගෙන? නැහැ. සමහරක් වෙලාවට නැහැ. පරක්කු වුණොත් එහෙම ඉවරයි. එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඉතින් කුණු ටික කොහේ හරි දාන්න ඕනේ. නේ? අපිට ගෙවල් වල මේ ෆ්ලැට් වල කුණු එකතු කරගෙන තියාගෙන ඉන්න බෑනේ. එතකොට මෙහෙම දෙයක්වත් ඔය බිලියන 30න් 1 බිලියන් එකෙන් අරිකාලක් හරි වියදම් කළා මේ පළාතේ කුණු ටික එකතු කරන ක්‍රමවේදයක් හදාන්න බැරිද? පුළුවන්. ඇයි කරන්නේ නැත්තේ? උවමනාවක් නැහැ. මේ ප්‍රදේශයේ මේ ෆ්ලැට් වල ඉන්න මිනිස්සුන්ගේ දුක තේරෙන්නේ නැහැ. කුණු ටික එකතු වෙනකොට එන ගඳ ගැන කිසිම තැකීමක් නැහැ, හැඟීමක් නැහැ. ඒ කුණු ගොඩ ටික එකතු වෙලා මදුරුව බෝ වෙලා සත්තු බෝ වෙලා දරුවන් ලෙඩ වෙනකොට ඒක ගැන කිසිම හැඟීමක් නැති නායකයෝ මේ නගර සභාවේ ඉඳලා තියෙන්නේ. ඔන්න ඕකයි අපි වෙනස් කරන්න ඕනේ. ඔබේ ඡන්දයෙන් ජනතා නියෝජිතයන් පත් වෙන්නේ ඒගොල්ලොන්ගේ ජීවිත හදාගන්න නෙවෙයි. ඔබ ඒ ඡන්දය පාවිච්චි කරන්නේ ඔබේ ප්‍රශ්න විසඳන්න. මතක තියාගන්න පළාත් පාලන ආයතන වලට මේ නගර සභා වලට තමයි ඔබට සමීපම ඔබට කිට්ටුවෙන්ම තියෙන ආයතනය. ඔබට කිට්ටුවෙන්ම ඉන්න ඕන මහජන නියෝජිතයා ඉන්න ආයතනය. ඔබේ එදිනෙදා ප්‍රශ්න සියල්ලම විසඳන්න ඕනේ. ඒ බහුතරයක් විසඳන්න ඇත්තටම බලය තියෙන්නේ මහනගර සභාවට. කොළඹ නගර සභාවට මෙතනට අදාළව. අපි ඒ ව්‍යවස්ථාව තුල තියෙන දෙයක් තියෙනවා. නගර සභාව පළාත් පාලන ආයතනවල උපතේ සිට මරණය දක්වා බලා ගන්න ඕන ආයතනය පළාත් පාලන ආයතනය. එතකොට මොකක්ද ඒකෙන් අදහස් කරන්නේ? මාතෘ සායන, දරුවන්ගේ පෝෂණය, මවගේ පෝෂණය, පෙර පාසල, දිවාසු රැකුම් මධ්‍යස්ථාන, ඒ වගේම ඒ ප්‍රදේශයේ පිරිසිදුතා බව, කුණු කසල එකතු කරන එක, කානුව හදන එක, මොනවා හරි ආපදාවක් ආවම මැදිහත් වෙන එක, ඒ ඔක්කොම කරන්න වගකීම තියෙන්නේ නගර සභාවට. ඒ විතරක් නෙවෙයි, අපි අන්තිම හුස්ම හෙළුවම අපි මැරුණම අපිට අපේ යම් කිසි අභිමානයක් එක්ක ගිහිල්ලා අපිව භූමි දානය කරන්න හෝ මොකක් ඒ අවසාන කටයුතු කරන ඒ තැන හදලා ඒකට අවශ්‍ය පහසුකම් සලසන්නත් වගකීම තියෙන්නේ ඔබේ පළාත් පාලන ආයතනෙට. මම මේ කල්පනා කරේ මිනිස්සු මේ ප්‍රදේශයේ මිනිස්සු ඉපදෙනවා මැරෙනවා. අර උඩ ඉන්න එක්කෙනෙක් මරණයටපත් වුණොත් වයසට ගිහිල්ලා අසනීපයක් හැදිලා මැරෙනවනේ මිනිස්සු. මේවා ඒ ජීවිතේ කොටසක්නේ. ඇත්තට කොහොමද පහතට එන්නේ? පඩිපෙළ දිගේ නේ? එතකොට අපි අවමංගල අවස්ථාවක් කරන විදියක් තියෙනවා. චාරිත්‍ර වාරිත්‍ර තියෙනවා. අපේ ආගමික වත්පිළිවෙත් තියෙනවා. කොහෙද ඒක කරන්නේ? තැනක් නැහැ. මේවා අපේ මං කියන්නේ මිනිස් ජීවිතයක් කියන්නේ නිකන් ඔහේ ඉපදිලා මැරිලා යන එක නෙවෙයිනේ. අපිට අපි බලාපොරොත්තු වෙන ජීවිතයක් තියෙනවා. අපි කියනවා අපිට පොහොසත් රටක් ලස්සන ජීවිතයක් තියෙන්න ඕනේ කියලා. සියලුම දෙනාට කීප දෙනෙක්ට විතරක් නෙවෙයි. මෙහෙම ෆ්ලැට් එකක ඉන්නවා කියලා, දෙබටකොඩ ෆ්ලැට් එකක ඉන්නවා කියලා දරුවෙක්ට හොඳ පෙරපාසකලට යන්න අයිතියක් නැද්ද? තියෙනවා. හරියට වෙලාවට එන්නත් ලබා ගන්න අයිතියක් නැද්ද? තියෙනවා. අපිට පොදු වැඩ කරගන්න කොහේ හරි ඉඩක් ලබා ගන්නකට අයිතියක් නැද්ද?
තියෙනවා. අපිට අපේ ජීවිතයට ගෞරවාන්විත විදියට මැරිලා යන්න අයිතියක් නැද්ද? තියෙනවා. අපේ වත්පිළිවෙත් අපේ ආගමික චාරිත්‍ර වාරිත්‍ර රැකෙන විදියට ජීවත් වෙන්න ඒව රැකගෙන ඒ සම්ප්‍රදායන් පිළිපදින්න අයිතියක් නැද්ද? තියෙනවා. එතකොට මේ ප්‍රදේශයේ අයට ඒක අහිමි කළා නගරේ තව කොටසකට විතරක් ඒවා ලබා දෙන එක සාධාරණද? නෑ. අන්න ඒ නිසා තමයි අපිට මේ පාර වෙනසක් අවශ්‍ය. අපිට මේ පාර වෙනසක් අවශ්‍ය වෙන්නේ අපි ජාතික මට්ටමින් මේ පටන් ගත්ත මේ වෙනස සියලු දෙනාටම සාධාරණ ජීවිතයක්, සියලු දෙනාටම පොහොසත් රටක්, සියලු දෙනාටම ලස්සන ජීවිතයක් හිමි වෙන ඒ වැඩපිළිවෙල අපි ආරම්භ කරනකොට හොරකම් කරන්නේ නැති ඒ උඩින් හදන ප්‍රතිපත්ති හරියට ක්‍රියාත්මක කරන්න පුළුවන් පළාත් පාලන ආයතනයක් අපිට හදලා ඕනේ. හදලා දෙනවා නේද මේ 6 වෙනිදා එක? මේක ගලප්ප ගන්න ඕනේ. ඔබ සියලු දෙනා එකතු වෙලා තමයි මේ ගමන අපි ආරම්භ කරේ. අපිට බිම ඉඳන් උඩට හදාගෙන යන්න බැරි වෙච්ච අවස්ථාව අපෙන් උදුරගත්තා. නමුත් අපි දැන් උඩ ඉඳන් හදලා. ජනාධිපති කෙනෙක් ඉන්නවා. ජනාධිපති සහෝදරයෙක් ඉන්නවා. පත්තුණු පළවෙනි දවසේ ඉඳන් මේ රටට අවශ්‍ය දේශපාලන සංස්කෘතිය ගේන්න ඔහු මහන්සි වුණා. වංචාව නැහැ, දූෂණය නැහැ, නාස්තිය නැහැ. බරක් නැතුව ආණ්ඩුවක් කරන්නේ කොහොමද කියන එක අපි පෙන්නලා තියෙනවා. පාර්ලිමේන්තුවේ අපිට ඔබ ලබා දුන්න වරම තුලින් අපි ඒ වරප්‍රසාද වලට නෙවෙයි ඒවා අඩු කරලා ඒවා නැති කරලා ඒ ඉතුරු කරගත්ත මුදල් ජනතාවට කොහොමද යොදවන්නේ කියන සැලසුම් අපි ඇති කරගෙන තියෙනවා. අපි අපේ පළවෙනි අයවැය මේ මාර්තු මාසයේ සම්මත කරගත්තා. ඒ හරහා මෙවැනි ප්‍රදේශවල දියුණුව සඳහා අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඒ නිසා තමයි අපි ඉල්ලන්නේ ඒ අපි වෙන් කරපු ප්‍රතිපාදන ඒ අපි සැලසුම් කරන ව්‍යාපෘති හොරුන්ට නම් බාර දෙන්නේ නැත. ඒ නිසා තමයි අපිට වැඩ කරන්න පුළුවන් ඔබේ මුදල් හරියට ආරක්ෂා කරන අර උඩින් හදාගෙන එන ඒ දේශපාලන සංස්කෘතියට ගැළපෙන පළාත් පාලන ආයතනයක් බිම් මට්ටමේ අපිට අවශ්‍ය වෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ නගර සභාව දිනන්න ඕනේ. ඒ නිසා තමයි අපිට මේ මැයි 6 වෙනිදා මේ මැතිවරණේ වැදගත් වෙන්නේ. ඔක කරන්න වැඩ ගොඩක් තියෙනවා. මේ වටේ බලනකොට නේද? මේවා ලස්සනට තියෙන්න ඕනේ. අවුරුදු 2-3කට සැරයක් හරි පේන් පාරක් එන්න ඕනේ. ළමයින්ට සෙල්ලම් කරන්න මෙතන ඉඩක් හැදෙන්න ඕනේ. ප්‍රජාශාලාවක් තියෙන්න ඕනේ. ආරක්ෂාව තියෙන්න ඕනේ. සමීර සහෝදරයා මට කිව්වා මේ පැත්තේ මත්ද්‍රව්‍ය වදුර ඒ වගේ ප්‍රශ්න නිසා හොරකම් වැඩි අනාරක්ෂිතයි කියලා. එතකොට ඒවට අපිට උත්තර ඕනේ. දරුවෙක්ට තනියෙන් මෙතන ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ගැහැණු ළමයෙක්ට තනියෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනේ. ඇවිදගෙන පාරේ ඇවිදගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. කරදරයක් නොවේ. ආරක්ෂාව අවශ්‍යයි. අද මම බලනකොට මම ඒ බැලුවා සාමාන්‍යයෙන් ආරක්ෂාව තියෙනවානේ අපේ රැස්වීම් වල. අද ටිකක් වැඩිපුර. මම එතකොට ඇහුවා ඇයි මේ වැඩිපුර ආද කියලා. දෙමට ගොඩනේ. හරි. එහෙම බෑනේ. නේද? දෙමට ගොඩ කියලා විශේෂ ආරක්ෂාවක් දෙන්න ඕන කියලා හිතන එකම ප්‍රශ්නයක්. නේද? එහෙම වෙන්න බෑ. එහෙම විය යුතු නෑ. එහෙනම් මොකද්ද? එහෙම අනාරක්ෂිත උනේ ඇයි? එහෙම අනාරක්ෂිත උනේ වෙන මෙතන ඉන්න කාගේවත් වැරැද්දක් හින්දා නෙවෙයි. මේ රටේ අපරාධ වලට දේශපාලන රැකවරණය ලබා දුන්නා. ඒකෙන් තමයි මේ අපරාධ මේ රට තුල ඇති වෙන්නේ. ඒක නිසා තමයි මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ට නිදහසේ යන්න පුළුවන් උනේ ඉස්සෙල්ලා. දැන් අපි මේ දේශපාලන රැකවරණය තවදුරටත් දෙන්නේ. නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා. අහලා බලන්න මෙතන ඉන්න පොලිසියේ මහතුරුන්ගේ මහත්මයන්ගේ.
අපි ඒගොල්ලන්ට කතා කරලා කියනවාද කියලා අරයව නිදහස් කරන්න අපේ යාළුවා මෙයාව නිදහස් කරන්න අපි දන්නවා කාටවත් ෆෝන් කෝල් ඇවිල්ලා තියෙනවද කියලා බලන්න. එහෙම නැහැ. තව දුරටත් එහෙම නැහැ. නීතිය කඩනවා නම් හැමෝටම එකම උත්තරය. හැබැයි අපිට අවශ්‍ය මේ පොඩි අය පස්සේ එලවන්න නෙවෙයි. මොකද අපි දන්නවා ඒ බිම් මට්ටමේ ඉන්නේ මේ ක්‍රියාවලිය මේ දූෂිත ක්‍රියාවලියට අහු වෙච්ච අය. වෙන කරන්න දෙයක් නැති නිසා සමහරක් වෙලාවට අපිට අවශ්‍ය වෙන්නේ එහෙම පරිසරයක් නිර්මාණය කරන්න නෙවෙයි. මිනිසුන්ට නිදහසේ ජීවත් වෙන්න. මිනිසුන්ට හරි දේ කරන්න හිතෙන. හරි දේ තෝරගන්න පුළුවන් වෙන පරිසරයක් අපිට ඕනේ. දරුවෙක්ට මෙතනින් එළියට බැස්සම හිතෙන්න ඕනේ. මගේ අනාගතය ගැන බලාපොරොත්තුවක් තියෙනවා කියන හැඟීම එන්න ඕනේ. ඒක එන්න නම් මේ ප්‍රදේශය ලස්සන වෙන්න ඕනේ. පාසල් ටික හරියට තියෙන්න ඕනේ. ඒ ළමයාට ආඩම්බරයක් එන්න ඕනේ මේ මගේ පාසල මේ මගේ ගම. එහෙම දැනෙන විදියට මේවා හැදෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේවා තවත් පරක්කු කරන්න බෑ. අවුරුදු 76ක් අපි පරක්කු වෙලා හොඳටම ඇති. ඒ නිසා මේවා හදන්න අපි සියලු දෙනාගේ ජීවිතවලට ඒ ලස්සන ඒ පොහොසත් බව සෑම අතින්ම මුදලින් විතරක් නෙවෙයි හැම අතින්ම සතුට ගේන ඒ පොහොසත් ජීවිත ඇති කරන්න අවශ්‍ය වෙනස ඔබ 2024 ආරම්භ කරපු ඒ වෙනසට අවශ්‍ය තුන්වෙනි පියවරත් අපි මෙයි 6 වෙනිදා තියමු. ඔය එක ඒගොල්ලෝගේ පොඩි දේවල් වලට අපි අහු වෙන්න ඕනේ හරි මෙතන මේක ඡන්ද 400ක් හරි 200ක් 300ක් එකතු කළා මේ නගර සභාව දිනන්න බෑ. හරිද? කොට්ටාසේ පිටින් දිනන්න ඕනේ. කොට්ටාසේ පිටින් මෙහෙ දිනන්නේ ජාතික ජන බලවේගය මිසක් වෙන කවුරුවත් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔය පොඩි සිහින තියන අයට ඒ සිහින තියාගෙන ඉන්න කියමු. මම දැක්ක කවුද කෙනෙක් කියනවා දැන් රනිල් වික්‍රමසිංහ අගෝස්තු මාසේ ජනාධිපති වෙනවා. හිතාගෙන ඇති. නේ? අනේ මන්ද අවුරුදු ගණනාවකින් මැතිවරණයක් දිනලා නැහැ. හදිස්සිය දැන් ඇවිල්ලා අගෝස්තු මාසේ ජනාධිපති වෙන්න යනවා. බය වෙන්න එපා. ජනාධිපති අනුර සහෝදරයා ඉදිරි අවුරුදු 5ටම ජනාධිපති අනුර සහෝදරයා විසක් වෙන කවුරුවත් නෙවෙයි. ඉතින් ඒ නිසා ඔය කියන කතා අරම මේවා කියාගත්තු දෙන් ඒගොල්ලෝගේ වැඩේනේ. අපිට තියෙන්නේ මේ රට හදන වැඩේ. අපිට තියෙන්නේ මේ රට හදන වැඩේට අවශ්‍ය කණ්ඩායම හරියට තෝරගන්න එක. අන්න ඒක අපි කරමු. ඔබ ඡන්ද දෙනවා විතරක් නෙවෙයි. ඔබ 2024 කර විදියටම තව කෙනෙක්ව මේ ඡන්දෙට ගෙනියන්න. තව කෙනෙක් මේ හරි මගට ගන්න උත්සාහ කරන්න. අන්න එහෙම අපි සියලු දෙනා එකතු වෙලා අපේ නගරය හදාගන්න, අපේ ගම හදාගන්න අපි සියලු දෙනා එකතු වෙමු. ඒ සඳහා ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. ඔබ සියලු දෙනාටම දෙහිවින්ම ස්තුතියි. ඔබ සියලු දෙනාටම ජය වේවා. මාලිමාවට ජය වේවා. බොහොමත්ම ස්තුතියි.